දැන් මේ කිරණයට ආලෝකයේ ප්‍රවේගයෙන් එන්න අපි කියන්නේ ආසන්න වශයෙන් හරි මගේ නෙවෙයි ආසන්න වශයෙන් විනාඩි 8ක් විතර යනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම අභ්‍යවකාශයේ දේවල් තියෙන්නේ ඒ වගේ අතිවිශාල දුර ප්‍රමාණ වලින් තමයි. හරි? ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන් එන කිරණයක් සූර්යාගෙන් නිකුත් වෙලා පෘථිවියට එන්න විනාඩි 8ක් ගත වෙනවා. විනාඩි 8කට තප්පර ගණනක් වැඩි කාලයක්. හරි? ඔන්න ඔය අතිශය විශාල දුර ප්‍රමාණයන් අභ්‍යවකාශයේ දේවල් අතර තියෙන නිසා තමයි අපි ආලෝක වර්ෂ කියන ඒකකය ඔකට පාවිච්චි කරන්නේ. එතකොට මේක මේ වර්ෂ කියලා සඳහන් වෙලා තිබුණාට ඇත්තටම මේක දුරමයින ඒකකයක්. ආලෝක කිරණයක් අවුරුද්දක් තුල ගමන් කරන දුරට අපි කියනවා ආලෝක වර්ෂ එකක් කියලා. කියන්නේ මේක සෑහෙන ලොකු දුරක්. කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර් ආසන්න වශයෙන් ට්‍රිලියන 9 මාර්ග විතර දුරක්. හරි? එතකොට දැන් මේකේ තියෙන ලස්සන කතාව තමයි සාමාන්‍යයෙන් ඔය අපි දුර ඈත තියෙන තරු මන්දාකින් එහෙම දකින්නවනේ. අපි පෘථුවියේ ඉඳන්. එතකොට අපි ඔය ඈත තියෙන තරුවක් දකින්නේ එයාගෙන් නිකුත් වෙච්ච ආලෝක කිරණයක් ඇවිල්ලා අපේ ඇහැට වැදුනහමනේ. මොකක් හරි වස්තුවකින් එන ආලෝක කිරණයක් අපේ ඇහැට වැටුනහම තමයි අපිට ඒ වස්තුව පේන්නේ. එතකොට අපි කියනවා ඔය ප්‍රොක්සිමා සෙන්චර් එක එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ආසන්නතම තරුව තියෙන්නේ ආලෝක වර්ෂ ආසන්න වශයෙන් 4.2ක විතර දුරින් කියලා. ඒ කියන්නේ ආලෝක කිරණය අවුරුදු ආසන්න වශයෙන් 4ක් තිස්සේ ගමන් කරනවා වගේ දුරකින් තමයි එයා තියෙන්නේ. එතකොට ඇත්තටම අද අපිට මේ කියන තරුව පේන්නේ මීට අවුරුදු 4කට කලින් එයාගෙන් ආපු කිරණකින්. එතකොට මේ වෙද්දී ඒ තරුව විනාශ වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි අපි තාම ඒ තරුව දකිනවා.